ආදරණීය දරුවනේ ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා ඉංග්‍රීසි with නිෂා ටීචර්ගේ ක්ලාස් එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 6 ශ්‍රේණි දරුවන්ට විශේෂ පාඩමක් වන similar sounds එහෙම නැත්නම් rhyming words කියන පාඩම් කොටස. ඔයාලා හොඳට බලන්න මේ දීලා තියෙන පොඩි poem එකේ එක සමාන වචන ගොඩක් තියෙනවා. cat, mat, fat, rat. අපි ඉස්සෙල්ලම බලමු ඉංග්‍රීසි භාෂාවේ වචන හදන්න උදව් කරන vowels අකුරු වල සිංහල සවුන්ඩ් එක කොහොමද අපි ගන්නෙ කියලා. ඒ අකුරෙන් ඈ සවුන්ඩ් එකත්, ඊ අකුරෙන් එයන්න සවුන්ඩ් එකත්, අයි අකුරෙන් ඉයන්නත්, ඒ වගේම ඕ අකුරෙන් ඔ සවුන්ඩ් එකත්, යු අකුරෙන් අ සවුන්ඩ් එකත් ගන්න පුළුවන්. සමහර වෙලාවට යු අකුරෙන් උයන්න සවුන්ඩ් එකත් අපිට දෙනවා. දැන් අපි බලමු මේ එකම විදිහට තියෙන වචන ටිකට මේ සවුන්ඩ්ස් පහ දැම්මම සවුන්ඩ් එක වෙනස් වෙන විදිය. පොතේ අපි මම පළවෙනි එකට දාලා පෙන්නනවා ඈ සවුන්ඩ් එක. එතකොට පැට් කියලා හැදෙනවා. දෙවෙනි වචනෙට දානවා යි කියන අකුර. එතකොට පෙට් කියලා හැදුනා. තුන්වෙනි එක හැදුනා යන් දැම්මම පින් කියලා. හතරවෙනි එක ඕ අකුර දැම්මම පොට් කියලා හැදුනා. අන්තිම වචනේ මෙතන පට් කියලා ගන්න බෑ පුතේ. අපිට මේ යු අකුරේ උයන්න සවුන්ඩ් එකක් තමයි දෙන්නේ. ඒ නිසා ඒක put. දැන් බලන්න ටීචර් බෝඩ් එකේ ලියන වචන ටික. rhyming words කියලා කියන්නේ එක සමාන ශබ්දය දෙන වචන. ඒතර මම බෝඩ් එකේ ලිව්වා cat, bat කියලා වචන දෙකක්. මේකේ අවසාන අකුරු ටික බලන්න. at සවුන්ඩ් එක එකයි. එතකොට cat, bat. මේවට කියන වෙනම් similar sounds එහෙම නැත්නම් rhyming words කියලා. ඊළඟට sand, band බලන්න ගැලපෙනවා. sand, band. ඒතර මේවා rhyming words. ඊළඟ එක මම ලේසි වචනයක් ලියන්නම්. දැන් අපි බලමු මොකක්ද ලියන්න යන්නේ කියලා. pot. ඒ වගේම වචනයක් තව ලියනවා. cot. බලන්න ot නේද? දැන් අපි කතා කරන්න යන්නේ අපේ 6 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ තියෙන ඇක්ටිවිටීස් දෙකක් අපි කොහොමද කරන්නේ කියලා. මේක ඉතාමත් ලේසි. ඒ වගේම මේක හරි ආසාවෙන් කරොත් හරිම ඉක්මනට කරගන්න පුළුවන් ඇක්ටිවිටි එකක්. ඇක්ටිවිටි 9 එකේ කියනවා underline the word with a different sound කියලා. වෙනස් ශබ්දයක් දෙන වචන තෝරලා යටින් ඉරක් අඳින්න කියලා. පළවෙනි එක බලන්න. hot, sat, mat, vat. නේද? එතකොට මේ sat, mat, vat කියන වචන තුන පුතේ ගැලපෙනවා. සවුන්ඩ් එක එක වගේ. හැබැයි hot ගැලපෙන්නේ නැහැ. එයාව අන්ඩර්ලයින් කරන්න. දෙවෙනි එකේ van, man, fan, bill කියලා තියෙනවා. එතකොට bill කියන වචනේ ගැලපෙන්නේ නැහැ. වට තියෙනවා අනිත් වචන තුනම එක වගේ. C කියන කොටසට යමු. pan, cot and van. cot කියන එක ගැලපෙන්නේ අනිත් තුනම එක වගේ. ඊළඟට D එකේ තියෙනවා cat, rot, mat, fat අපි කතා කරපු එක නේද? rot කියන එක ගැලපෙන්නේ නැහැ. ඊළඟට මේ set, tet, wet කියන වචන තුනම එක වගේ. bit එක ගැලපෙන්නේ නැහැ. ඊළඟට rat, rim, fat, hat. rim කියන වචනේ අර rat, fat, hat එකට ගැලපෙන්නේ. activity 10 එක කරන්න තියෙන පුතේ ඔයාලගේ ටිකත් එක්ක. නේද? ටීචර් වචන කියනවා. පුතාලා සවුන්ඩ් එකෙන් එක සමාන ශබ්ද දෙන වචන අඳුර ගන්නවා. අපි එකක් කරමු. පළවෙනි එක බලන්න. පළවෙනි එක දෙනවා tax කියලා. නේද? tax කියනවහම සවුන්ඩ් එක x සවුන්ඩ් එක තියෙන වචනේ හොයන්න. දෙවෙනි එකේ තියෙනවා wax. එහෙනම් දෙන්න ගැලපෙනවා tax, wax. නේද? c කොටසට යමු. c කොටසේ තියෙනවා අපිට බලන්න වචන ටික හොඳට. මෙන්න තියෙනවා fax කියලා තියෙනවා නේද? හරි. එයාව ගැලපෙනවා. ගැලපෙනවා නේද තුනම? හරි. ඊළඟට d කොටසට යමු. D කොටසේ තියෙනවා පුතේ ඔන්න මැප් එකට පස්සේ wax කියලා වචනයක් එයාව ගැලපෙනවා. ඊළඟට E කොටසේ හොඳට බලන්න මෙන්න තියෙනවා max කියලා. එයාව ගැලපෙනවා. එහෙනම් බලන්න අපි හොයාගත්ත වචන ටික tax, wax, fax, wax, ඒ වගේම max. එක සමාන සවුන්ඩ් එක දෙන වචන. අපි තව එකක් ගමු. wrap කියන එක ගත්තා. wrap එකට ගැලපෙනවා ඔන්න බලන්න ඔන්න තියෙනවා. lap නේද? lap කියන වචනේ ගැලපෙනවා. ඊළඟට අපි යම් sand, clash, sang, band, tank, fax, bad. මෙතන sap. ඔන්න තියෙනවා sap කියලා. හරි? එතකොට අර lap එකට ගැලපෙනවනේ බලන්න. sap. යා කරගන්න. හරිම ලේසි. හොඳේ. vowel sound එකෙන් තමයි පුතේ මේ sounds ඔක්කොම හැදෙන්නේ. ඊළඟට හොඳට බලන්න
මට නම් දැක්ක ගමන් අඳුරගත්තා. ඔයාලටත් එහෙම නේද? ඔන්න තියෙනවා D කොටසේ තියෙනවා map කියලා. හරි එකත් හොයාගත්තා. ඔන්න E කොටසේ තියෙනවා ඔන්න ටීචර් හොයනවා cap. හරි නේද? බලන්න. අපිට පුතේ මේ විදිහට මේ ඇක්ටිවිටි එක කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මේ ඇක්ටිවිටි එක කරලා ටීචර්ගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දායි කියලා උත්තර ටික. හරි. එහෙනම් අපි ආයෙත් දවසක පොඩි පාඩම් කොටසක් එක්ක හමු වෙමු. ගිහලා එන්න.